ආයුබෝවන් සුබ උදෑසනක්. ඔබ අදත් එකතු වෙලා ඉන්නේ නාලිකා අංක 123 වාපා රූපවාහිනී නාලිකාවත් සමගයි. ඉතින් ඔබ දන්නවා අපේ වාපා රූපවාහිනී නාලිකාව රාජ්‍ය විශ්වවිද්‍යාලයක් සතු ප්‍රථම සහ එකම රූපවාහිනී නාලිකාව විදිහට ඉතිහාසගත වෙනවා. ඉතින් අද අපේ වාපා රූපවාහිනී රෝහණ මැදිරිය අපි සම්බන්ධ වන්නේ අපේ අරුණානන්දය වැඩසටහනත් සමගයි. ඉතින් අද අපි මැදිරියට කැඳවාගෙන ආවා අපේ විශේෂ සම්ප්‍රදායකින් දෙපළක්. ඉතින් ඔවුන්ව හඳුන්වා දෙන්න කලින් අපේ කතිකාවත ගැන මම පොඩි හැඳින්වීමක් කරන්න කැමතියි. ඉතින් අපි අද කතා බහට ලක් කරන්න සූදානම් වෙන්නේ කලා විෂය ධාරාව සහ ගණිතමය විෂය ධාරාව. ළමා මනසට සහ පුද්ගල මනසට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයට මේ විෂය ශාස්ත්‍ර දෙකේ බලපෑම කොහොමද පැවැත්වෙන්නේ කියලා තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපේ කතිකාවතට අද අපි එක් කරගත්තා බිනු ජයවර්ධන කතිකාචාර්යතුමා බාහිර කතිකාචාර්ය ප්‍රවාහන කළමනාකරණ හා කාර්යෝපාය ඉංජිනේරු දෙපාර්තමේන්තුව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය. ඉතින් ඒ වගේම එතුමා විද්‍යාවේදී උපාධිය මොරටු විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. මේ වෙන විට පශ්චාත් උපාධි අධ්‍යයනය කොළඹ විශ්වවිද්‍යාලයේ යෙදීලා ඉන්නවා. ඉතින් ඒ වගේම අපි අපේ වැඩසටහනට එකතු කරගත්ත කතිකාචාර්යතුමිය බාහිර කතිකාචාර්යතුමිය සඳලියාපා බේවර්ධන සංගීත විද්‍යා අධ්‍යයන අංශය සංගීත පීඨය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. ඉතින් එතුමිය ප්‍රාසංගික කලාවේදී ගෞරව උපාධිය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නවා. එතුමියත් දැනට පශ්චාත් උපාධි අධ්‍යයනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කරන ගමන් ඉන්නේ. ඉතින් ඔබ දෙපළව ඉතාම සාදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. හරි. ඉතින් අද අපි කතා බහට ලක් කරන්නේ මම ඔබට පෙර සඳහන් කළා වගේ මේ කලා විෂය ධාරාව සහ ගණිතමය විෂය ධාරාව කියන විෂය ධාරාවන් ද්විත්වය පිළිබඳව. ඉතින් මේ විෂය ධාරාවන් ද්විත්වයේ ගණිතය විෂය සහ සංගීතය කියන විෂයන් ද්විත්වය ගැන තමයි අද අපි කතා බහට ලක් කරන්නේ. ඉතින් මේ විෂයන් ද්විත්වය ශිෂ්‍යයෙක්ගේ මනසේ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය පිළිබඳව තමයි අද අපි කතා බහට ලක් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම පළමුවෙන්ම කැමති අපේ කතිකාචාර්යතුමිය වෙතට යොමු වෙන්න. ඔබතුමියගේ කුඩා කාලයේ සිට අපි දන්නවා අපේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඔබත් මමත් අපි සියලු දෙනාම මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ තමයි අපි අධ්‍යාපනය හදාරන්නේ. ඉතින් ඔබතුමියගේ තියෙන අත්දැකීම කොහොමද මේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව මෙතෙක් පැවති ඔබ ඉගෙනගත් අධ්‍යාපන ක්‍රමයේදී ඔබට තියෙන අත්දැකීම කොහොමද මේ සංගීතය සහ ගණිතය කියන විෂය දෙක පිළිබඳව කතා කරනකොට? ඔව් ධනුෂ්ක, මම හිතන්නේ බොහොම හොඳ අපේ ආරම්භයක් අපේ මේ සාකච්ඡාවට. ඇත්තටම ගත්තොත් දැන් මගේ පාසල් කාලය ගත්තොත් ඉතාලම මමත් තරුණ ආචාර්යවරියක් විදිහට ආචාර්යවරියක් වෙන්න කලින් මගේ පාසල් අධ්‍යාපනය ඇතුලේ මම හිතන්නේ අපි හැමෝම ගොඩක් වෙලාවට අධ්‍යාපන කටයුතු කරන්න උත්සාහ කරන්නේ අර සංගීතය කලාව කියන ධාරාවන් වලට වඩා ගණිතය විද්‍යාව අපි ගත්තොත් හරීම ඊටම අඩු පිරිසක් තමයි අපි ගත්තොත් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න යන්නේ, අපි සින්දුවක් කියන්න යන්නේ, මියුසික් ක්ලාස් එකකට යන්නේ වගේ දේවල් කරන්න හරීම ඊටම ඒ පිරිස අඩුයි. ඉතින් මම දකින දෙයක් තමයි මගේ පාසල් කාලය ඇතුළත ඇත්තටම මගේ දෙමාපියන් මාව යොමු කරා සංගීතයට. මම හිතන්නේ 6 වසරේ ඉඳලම මම සංගීත අධ්‍යාපන කටයුතු කරා. ඊට පස්සේ අපි ගත්තොත් උසස් පෙළට සාමාන්‍ය පෙළ විභාගයන් වලට මම සංගීත කටයුතු තමයි විශේෂයෙන්ම කරේ. සංගීතය තමයි විෂයක් විදිහට හැදෑරුවේ. ඉතින් මම මගේ අත්දැකීමත් එක්ක තමයි මගේ පාසලේ මගේ ගුරුවරුත් මගේ මුණට කියලා තියෙනවා සංගීතය කරලා මොනවද කරන්න ඉන්නේ. සංගීතය කරාම ඔයාට දරුවෝ ගානක් හදාගන්න බැරි වෙනවා. ඔය සංගීත කාමරයටම වෙලා හිටියොත් ඔයාට ඔයාගේ අවශ්‍ය දේවල් එදිනදා වැඩ කටයුතු කරගන්න බෑ. ඉතින් ඔයා කොහොමද ඔයාගේ ජීවිතය අනාගතය හදාගන්නේ කියලා ධනුෂ්ක. ඉතින් මම දැන් අද කල්පනා කරන දෙයක් තමයි ඉතින් මට ඇත්තටම දැන් එහෙම අපේ මගේ ගුරුවරු කිව්වා වගේ එහෙම දෙයක් වෙලාද? නමුත් ඒ හා සමානවම මගේ අනිත් ගුරුවරු කිව්ව දෙයක් තමයි පුතේ ඔයාට කැමති දෙයක් කරන්න, ඔයා කැමති දේවල් ඔයා ඉදිරියට අරගෙන යන්න. එතකොට ඔයාගේ හිතත් ඔයා
සංසුන්ව වගේ කටයුතු කරන්න කැමතින් ඔයා ඒ දේවල් කටයුතු කරනවා කියන දේ. ඉතින් ඒත් එක්කම තමයි මට දැන් අපි සාමාන්‍ය පෙළ කටයුතු එහෙම සිදු කරගෙන ගියා. ඊට පස්සේ මට මතකයි උසස් පෙළට ආවට පස්සේ මගේ විදුහල්පතිතුමිය එකල හිටිය. ඊට පස්සේ මගේ හිටපු අනිත් ගුරුවරු මොකද ඒ කාලේ අපේ ගොඩක් තිබුණ දෙයක් තමයි අර ආර්ට්ස් සබ්ජෙක්ට් වලට වඩා අපි මැත්ස් හරි සයන්ස් හරි කරන එක ඉතාම සුදුසුයි. එතකොට අපිට හොඳ අනාගතයක් තියෙන එක. ඉතින් එතකොට මගේ විදුහල්පතිතුමිය මට මගේ සාමාන්‍ය පෙළ තිබුණු රිසල්ට්ස් එක්ක මට එතුමිය කිව්වා කවදාවත් ඔයා සංගීතය කරන්න යන්න එපා කියලා. ඉතින් මට මතකයි මට ගණිතය විෂයට තිබුණා ඒකක් ඒ සම්මාර්ථයක්. ඊට පස්සේ විද්‍යාවට ඒ සම්මාර්ථයක් තිබුණා. ඉතින් ඇය ඇහුවේ අයියෝ මැත්ස් වලට එකක් තියාගෙන මියුසික් කරන්නේ ඇයි? මොකද්ද තේරුම? ඉතින් ඒ ප්‍රශ්නය ඒ ගැටලුවක් විදිහට එතුමියලා ඒ කාලේ දැක්කා. ඒක මම හිතන්නේ මේක ස්ටිග්මා එකක් වගේ දෙයක්. මේ අපේ කල්චර් එක ඇතුලේ තියෙන මේ සංස්කෘතිය ඇතුලේ තියෙන මේ අපි සාමාන්‍ය පරිසරයේ කතා කරන දෙයක් තමයි සංගීතය කරොත් අපිට අනාගතයක් නැහැ කියන දේ. ඉතින් නමුත් අපි මෙතන අපි ලංකාවේ නෙමෙයි අපි පිටරට ගිහිල්ලා කතා කරොත් අපි චීනය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල කුඩා දරුවන්ගේ කුඩා වයස් වල ඉඳලා දරුවන්ව සංගීතයට යොමු කරන්න කියනවා. ඉතින් එතකොට දැනට කළ තියෙන පර්යේෂණ කටයුතු වලින් හඳුනාගෙන තියෙනවා මේ සංගීතය හැදෑරීමෙන් දරුවෙක්ගේ ගණිතමය හැකියාව නේ කියන අපි ගත්තොත් දරුවෙක්ට ෆෝමියුලාස් වලට දරුවෙක්ගේ කැල්කියුලේෂන්ස් වලට සංගීතයේ තියෙන පැටර්න්ස් අපි ගත්තොත් තාලවල තියෙන පැටර්න්ස් ඒ වගේ ඕනම පැටර්න් එක දැන් ගත්තොත් හැම කෙනෙක්ටම සංගීතමය අපි ගත්තොත් නොටේෂන් රීඩින් සයිට් රීඩින්ග්ස් කරන්න බෑ ධනුෂ්ක නේද? ඒක වෙනම ලින්ග්විස්ටික් හැකියාවක් තියෙන එකට වෙනම තියෙන්න ඕන හැකියාමය දේවල් අපි ගත්තොත් බුද්ධිමය හැකියාවක් එක්ක. ඉතින් ඒ වගේ කටයුතු තියෙනවා. ඉතින් මගේ අත්දැකීමත් එක්ක අපේ ලංකාවේ ශ්‍රී ලංකාවේ තවම මම හිතන්නේ ඒ කාලයට වඩා දැන් වර්තමානයේ වෙනකොට පොඩ්ඩක් අර කලාවට යොමු වීමෙන් දරුවෙක්ගේ ගණිතමය හැකියාව නැති වෙනවා කියන ස්ටිග්මා එක අඩු වෙලා තියෙනවා. මම මේක දකිනවා මම මගේ විශ්වවිද්‍යාල කටයුතු සිදු කරනකොට. නමුත් තවමත් එලෙස හිතන ඒ විදිහට කටයුතු කරන දෙමාපියන් ගුරුවරුන් ඉන්නවා ධනුෂ්ක. ඉතින් මගේ අත්දැකීමත් එක්ක එහෙම තමයි මම දකින්නේ ධනුෂ්ක. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඉතින් අපි ගොඩක් අහලා තියෙන දෙයක් තමයි අපේ කුඩා කාලේ ඉඳලම අපේ දෙමව්පියන්ගේ කාලේ ඉඳලම අනිවාර්යෙන් ගණිතයට විද්‍යාවට ඒ සාමර්ථයක් ගත්තොත් සාමාන්‍ය පෙළ විභාගයේදී උසස් පෙළ එක්ක ගණිතීය විෂය ධාරාවෙන් හෝ විද්‍යා විෂය ධාරාවෙන් අනිවාර්යෙන් කළ යුතුයි ඔබ කලා විෂයක් කිරීම සුදුසු නැහැ කියන ඒ සමාජ වටපිටාවක් හැදිලා තිබ්බා. ඇත්ත ඒක තාමත් පවතිනවා තාමත් සුළුතරයක්. නමුත් මම දකින විදිහට කෙමෙන් එක වෙනස් වීගෙන යන ගතියක් තියෙනවා. ඉතින් මම කැමති ඊළඟට යොමු වෙන්න අපේ කතිකාචාර්යතුමා වෙත. ඔබතුමාගේත් මම දැනගන්න කැමතියි මේ අපි ඉගෙන ගත්ත ඔබතුමාගේ අත්දැකීමත් එක්ක පාසල් කාලේ ඉඳලා මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඔබතුමා කොහොමද දකින්නේ මේ ගණිතය සහ කලාව නැත්නම් සංගීතය කියන විෂයන් දෙක ඔබතුමා දකින්නේ කොහොමද? ඇත්තටම ධනුෂ් අපි මෙහෙම ගමු අපි කතිකාචාර්යතුමියගේ කතාවෙම අපි ප්‍රවේශයක් ගත්තොත් එතුමියගේ බෑග්ග්‍රවුන්ඩ් එකම තමයි එතකොට මම ඉන්නෙත් ඒ වගේම සිමිලර් බෑග්ග්‍රවුන්ඩ් එකකින්. එතකොට අපිට පොඩි කාලේ කියන්නේත් පුළුවන් තරම් මේ පාඩම් කරන්න. එතකොට විභාගේ තමයි ටාගට් කරන්නේ. එතකොට ඉගෙන ගන්නවා කියන එක විභාගයේ කියන්නේ එක්සෑම් මේ ඔරියන්ටඩ් තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ විදිහට අර වාර විභාග තියෙනවා මාස 3-3ට. ඊට පස්සේ කොහොම හරි ওই විදිහටම ඇවිල්ලා ඒන ෆ්ලෝ එකෙම ඇවිල්ලා ඊට පස්සේ එකපාරටම එනවා මේ O level විභාගය සාමාන්‍ය පෙළ විභාගය. ඒතර එතෙන්දී අපේ ඔළුවට ගොඩක්ම යොමු කරනවා මේ O level කරාට පස්සේ ඔක්කොම හරි විෂය 9ක් තියෙනවා මේක තමයි බරපතල කේස් එක. ඒතර මේක මේ මයිල්ස්ටෝන් එක පැනගත්තොත් ආයි A level වල විෂයන් 3යි නේ තියෙන්නේ. කොහොමද කියලා අර එතෙන්දී පොඩ්ඩක් අපිව පොඩි දෙනවා මේ ඒක තමයි අපි කරන්න ඕනේ වැඩේ කියලා. ඒතර අපේ මුළු අර ස්පිරිට් එකම අපිට දාන්න අපිව පොඩ්ඩක් එන්කරේජ් කරනවා O level exam එකට. එතකොට කියන්නේ අනාගතයට කොච්චර තව වැඩ තියනවද කියන එකට වඩා ඒ මොහොතේ තියෙන exam එකට අපිට ටිකක් කර කොහොමද කියන අපිට ප්‍රෙෂර් කරනවා එකක් වෙනවා. ඊට පස්සේ එනවා ඔක කොහොම හරි අවුලක් නැහැ. හරි ඒ 9ක් ටාගට් කරන් යනවා. ඊට පස්සේ එනවා A level class එකට. A level class එකට ආවට පස්සේ ආපහු
ආයෙන අත්දැකීම තමයි එතකොට දැන් A level exam එකේ විෂයන් 3යි කියලා හිතාගෙන ආව අවුලක් නැහැ කියලා. ඒක කරන් යද්දී තමයි තේරෙන්නේ O level සහ A level අතර තියෙන gap එක. ඒක මම දැන් අපේ education system එකේ තියෙන ලොකු gap එකක්. මට දැනෙච්ච gap එකක්. ඒතකොට ඒ gap එක ටිකක් challenging. එතකොට ඒක challenging හින්දා ඒකට වැඩ කරගෙන යනකොට ආපහු දැන් කියන්නේ අපේ සමාජයෙන් මේ කියන්නේ families වලින් එතකොට ගුරුවරුන්ගෙන් එතකොට කොහොම අපි වටා ඉන්න environment එකෙන් අපිට හැමතිස්සෙම ඉන්නේ හරි A level තමයි milestone එක මේක කොට දාගත්තොත් ඊට පස්සේ හරි අර අපිට කතාවකුත් කියනවනේ අර සමහර කට්ටිය මේ මොනවාද අපි විශ්වවිද්‍යාල ගියාට පස්සේ ඩිග්‍රී එක අතරම දෙනවා කිසි ප්‍රශ්නයක් නෑ ඇඟේ ගහනවා වගේ කතා තියෙනවනේ. ඉතින් ඊට පස්සේ තමයි කොහොම හරි අපි ඊට පස්සේ අර අමාරුවෙන් හරි අපේ full potential එක දානවා A level exam එක කොහොම හරි ජය ගන්න. ඊට පස්සේ ඒක දාලා විශ්වවිද්‍යාලයට යනවා. ඒකම ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ ඩිග්‍රී එක අතර ගන්න කොච්චර අමාරුද කියලා. ඒතරයි එතනත් ලොකු චැලෙන්ජ් එකක් වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අපිට අර ඒ කියන්නේ ඊළඟ අනාගතයේ සතුටින් ඉන්න මේ මොහොත කැප කරනවා වගේ වැඩක් තමයි මගේ අත්දැකීම. එතකොට එහෙම බැලුවම කවදාවත් සතුටින් හිටියද කියන ප්‍රශ්නකුත් එනවා. මොකද අනාගතේ සතුටින් ඉන්න හදන්නේ. එතකොට දැන් ඩිග්‍රී ඉවර කරලා පස්සේ තව ඩිග්‍රී එකක් කරන්න කියලා කියන. එතකොට තමයි සතුටින් ඉන්න පුළුවන් කියනවා. ඒ වගේ පොඩි එහෙම අත්දැකීම් ටිකක් මට තියෙනවා දැන්. ඊට පස්සේ මගේ පර්සනල් අත්දැකීම් පැත්තෙන් ගත්තම ඊට පස්සේ දැන් අපි පාසල් පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ ඕකේ දැන් අර මම අහලා තියෙනවා එක්තරා මනෝවිද්‍යාඥවරියක් පැහැදිලි කරනවා මේ ලංකාවේ කියන්නේ පාසල් අධ්‍යාපනය ගත්තාම එතුමිය කොටස් වෙන් කරන මේ බෙදලා වෙන් කරන කොටස් තුනකට. ඒ කියන්නේ නගර බද වල ඉන්න නගර බද තියෙන මේ රජයේ පාසල් වල ළමයි සහ ඊතර ග්‍රාමීය පැතිවල ඉන්න රජයේ පාසල් වල ළමයි සහ ජාත්‍යන්තර පාසල් වල ළමයි. එතකොට ওই තියෙන කොන්ටෙක්ස්ට් තුනේ ළමයින්ගේ අත්දැකීම් තුනක් තියෙන්නේ කියන එක. එතකොට දැන් මට තියෙන්නේ ඔකේ අර නගරබද මේ පාසල් වල තියෙන ඒ කොන්ටෙක්ස්ට් එක. එතකොට ඒක ගත්තාම බොහෝ විට අපිට දකින්න පුළුවන් වෙන්නේ පිරිමි විතරක් ඉන්න සහ ගැහැණු ළමුන් විතරක් ඉන්න වෙන් කරලා තියෙන පාසල්. ඒක ඇතුළේ එක්තරා ජාතියකට සහ එක්තරා ආගමකට විතරක් සීමා කරපු පාසල්. එතකොට එක ජෙන්ඩර් එකකට එක ආගමකට එක ජාතියකට කියලා අර නැරෝ ඩවුන් කරලා පටු කරලා අපි පොඩි කාලේ දැන් හැදෙන්නේ. එතකොට එහෙම හැදිලා ඊට පස්සේ දැන් A level tuition classes වලට ගියාම සමහර අධ්‍යාපන ආයතනවල ඒකෙත් අපිට එහෙම අත්දැකීමකුත් තියෙනවා මේ ඒත් ගැන ළමයි පිරිමි ළමයි මික්ස් වෙන්න දෙන්නේ. දැන් ටියුෂන් ක්ලාස් එකට ගියාම ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම එනවා ඒත් මික්ස් වෙන්න දෙන්නේ. ගෑනු ළමයිට වෙනම කැන්ටින් එකක් පිරිමි ළමයිට වෙනම කැන්ටින් එකක්. ගෑනු ළමයිට වෙනම පඩිපෙළක් තියෙනවා උඩට නගින්න පිරිමි ළමයිට වෙනම පඩිපෙළක් තියෙනවා උඩට නගින්න ක්ලාස් එකට ආවත් මැදින් මොකක් හරි බා එකක් ගහලා වෙන් කරලා තියෙන නිකන් අර හරිම නිකන් ඉන්ටරැක්ට් වුණත් මොකක් හරි වෙයි වගේ බයකින් තමයි අපි හැදෙන්නේ. එතකොට නිකන් ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියාම අපි කොහොමද කියන්නේ ඒක මේ ඩයිවර්සිටි එකට රෙස්පෙක්ට් කරන්න අපි දන්නවද කියලා ප්‍රශ්නයක් මට ආවා. ඊට පස්සේ ඒතකොට ඒගොල්ලොත් එක්ක ගැටෙනකොට පොඩ්ඩක් ඒක චැලෙන්ජින්. ඒ ටිකක් අමාරුයි ඒක ඩීල් කරන්න. ඒතකොට ඒක ඩීල් කරන එක වෙනම චැලෙන්ජ් එකක්. ඒතකොට එහෙම අත්දැකීමකුත් තියෙනවා එක පැත්තකින් ගත්තාම මේ සිස්ටම් එකේ එහෙම ගත්තම. ඊට පස්සේ දැන් මම මැත්ස් මම උගන්වනකොට කියන්නේ මම ක්ලාසස් වල උගන්වන්න ගත්තාම මට එතනත් හම්බ වෙනවා මේ ಜಾති කිහිපයක ඒ කියන්නේ කොටස් කිහිපයක කොන්ටෙක්ස්ට්ස් කිහිපයක ළමයි. එතකොට එහෙම ගත්තම හම්බෙන්නේ මේ අර විදිහටම පිරිමි සහ පිරිමි විතරක් හෝ ගැහැණු විතරක් ළමයි විතරක් ඉන්න පාසල් වලින් එන ශිෂ්‍යයෝ ඉන්නවා. ඒතර මික්ස් ස්කූල්ස් වලින් එන ගවර්න්මන්ට් ස්කූල්ස් වලින් එන ළමයි ඉන්නවා සහ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ලෝකල් සිලබස් කරන සහ ඉන්ටර්නැෂනල් සිලබස් කරන ළමයි ඉන්නවා. ඒතර ඔය තුනේදී දැන් මම ඒගොල්ලොත් එක්ක ඉන්ටරැක්ට් වෙනකොට මම ඒගොල්ලන්ට උගන්වනකොටත් ඔය තුනේ මට ටිකක් අර සිග්නිෆිකන්ට් වෙනස්කම් තුනක් පේනවා. එතකොට දැන් අර ගැහැණු ළමයි විතරක් හෝ පිරිමි ළමයි විතරක් ඉන්න පාසල් වලට වැඩිය පොඩ්ඩක් ෆෝවර්ඩ් ගතියක් තියෙනවා මික්ස් ස්කූල්ස් වල ළමයි. ඒගොල්ලෝ එකිනෙක අතර ඉන්ටරැක්ට් වෙන විදිහ එතකොට අදහස් වමාරු කරගන්න එක කොමියුනිකේට් කරගන්න එකේ පොඩි අර ස්කිල් එකේ වැඩි බවක් මම සාපේක්ෂව දකිනවා. ඒක ඉන්ටර්නැෂනල් ස්කූල් ලෙවල් එකට ගියාම ඒක තවත් ඇඩ්වාන්ස්. ඒතර ඒගොල්ලෝ ප්‍රශ්න අහන්න බය නැහැ. තේරෙන්නේ නැත්තම් තේරුන්නේ නැහැ කියන්න බය නැහැ. එතකොට දැන් මම කියන එක ඒගොල්ලොන්ට නිකන්
තේරෙන්නේ නැහැ වගේ නම් මාව චැලෙන්ජ් කරන්න ඒගොල්ලෝ බය නැහැ. එහෙම ගතියක් තියෙනවා. දැන් අපි හැදෙන්නේ ටිකක් අර කීකරු කරපු එහෙම එහෙකනේ. මොකද ගුරුවරු ආස අපි කීකරු වල ඉන්නවා නම් ළමයි කීකරු නම් ගුරුවරු ආසයිනේ. ඒතකොට ඒකත් එක්ක නිකන් අර අතන ඒ කියන්නේ අර මික්ස් ස්කූල් සහ ජාතකතර පාසල් පැත්තට යනකොට චුට්ටක් ඒකේ මට දැනෙච්ච එකක් තමයි මගේ ශිෂ්‍යයන්ගෙන් අර විදිහේ මේ ෆෝවර්ඩ් ගතියක් පේනවා සාපේක්ෂව. ඒතර එහෙම එකක් තමයි මම දකින්නේ. අනිවාර්යයෙන්ම කථිකාචාර්යතුමනි ඔබතුමාගේ අත්දැකීම ඉතාමත් වටිනවා අපේ ප්‍රේක්ෂකයන්ට. ඉතින් අපේ සම්පත්දායකින් දෙපළ ගැන කතා කරනකොට ඇත්තටම තරුණ කථිකාචාර්යවරුන් තරුණ දේශකවරුන් දෙදෙනෙක් විදිහට ඔවුන්ගේ මේ ජීවන ගමනේ මෙතෙක් අත්දැකීම මම දන්නවා අපේ ප්‍රේක්ෂකයන්ට ඉතාමත් වැදගත් සහ නවමු අත්දැකීමක් වෙයි කියලා. ඉතින් මම අපේ කතා බහේ ඊළඟ කොටසට යොමු වෙන්න කැමතියි. ඉතින් මම පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඉතින් ඇත්තටම මේ ගණිතය කියන විෂය සාපේක්ෂව අමාරු විෂයක්ද? ඔබ ප්‍රේක්ෂකයෝ විදිහට ඔබත් කල්පනා කරන්න. ඉතින් මම කථිකාචාර්යතුමාගේ දෙසට යොමු වෙන්න කැමතියි. ඇත්තටම මේ සංගීතය සහ ගණිතය කියන විෂයන් ගත්තාම ඇත්තටම ගණිතය අමාරුද? ගොඩක් සංකීර්ණද? එහෙම නැද්ද? ඒ වගේම ඔබතුමා දේශකවරයෙක් විදිහට මේ ගණිතය කියන සංකීර්ණ විෂය කාරණා කොහොමද සරලව ශිෂ්‍යයන්ගේ මනසට ඔබ යොමු කරන්නේ කියලා දැනගන්න කැමතියි. අතරම ධනුෂ්ක මේ මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගණිතය අමාරුද කියන එකට වැඩි ඒ කියන්නේ ගණිතය අමාරුද කියන එකයි මේ ගොඩක් අය අහන්නේ කියන එක. ඒකට මට හිතෙන්නේ අමාරුද ලේසිද කියන එක සාපේක්ෂයි නේද? දැන් ගණිතය අමාරු අයත් තියෙනවා ගණිතය ලේසි කියලා හිතන අයත් තියෙනවා. එතකොට කලා විෂයන් ඒ පැත්තෙන් ගත්තම අමාරුයි සහ ලේසි කියලා හිතන අයත් තියෙනවා. දැන් අපි ගත්තොත් ඔය කොමර්ස් සබ්ජෙක්ට්ස් ගත්තම ඒතර ඒකෙත් ඔය ඉකොනොමික්ස් එහෙම ගත්තම තමන්ට අමාරුයි කියලා දැනන අයත් තියෙනවා ලේසි කියලා දැනන අයත් තියෙනවා. එතකොට අමාරුද ලේසිද කියන එකකට කියන්නේ විෂයකට සාපේක්ෂව ගත්තම ඒක සාපේක්ෂ ඒ කියන්නේ මනුස්සයාට සාපේක්ෂයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද දැන් හැබැයි ඒක එහෙම වුණාට දැන් අපේ සොසයිටි එකේ පොඩ්ඩක් තියෙනවා මේ ගණිතය විෂයන් අමාරුයි සයන්ස් විෂයන් අමාරුයි කියලා පොඩි අර ඔළුවේ මතයක් තියෙන ගතියකුත් පේනවා අපේ ස්ටුඩන්ට්ස්ලා අතරේ ගත්තාම. දැන් ඒකේදී දැන් මම ඔය මැනේජ්මන්ට් විෂයන් හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ටිකක් ගණිතමය කියන්නේ ඇනලිටිකල් සම්බන්ධ මොඩියුල්ස් උගන්වන්න ගියාමත් ඒතර ඒගොල්ලන්ගෙත් මම දකිනවා පොඩි අර මේ ගණිත කියන්නේ මැතමැටික්ස් වලට සම්බන්ධ විෂයක්ද මේ කියන එක මම ඉන්ට්‍රොඩියුස් කරන් යනකොටම ටිකක් අර මූණ වල සබ්ටයිටල්ස් පේනවා. මට මේක බෑනේ, මේක මට අමාරු එකක් නෙමෙයි, මම කොහොමද මේක ගොඩ දාගෙන මේ සබ්ජෙක්ට් එක මම ඉවරයි වගේ එකක් දැනෙනවා මට පේනවා. ඒගොල්ලොත් එක්ක කතා කරාමත් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට මේ ඒගොල්ලෝට O level කාලේ මැත්ස් මෙහෙමයි, A level කාලේ මැත්ස් මෙහෙමයි. දැන් ඒතොර ඒකින්ද මට මේ කියන සබ්ජෙක්ට්ස් කරගන්න බැරි වෙයිද වගේ ප්‍රශ්නයක් ඒගොල්ලොත් අහනවා. එතකොට දැන් ඒකෙදි මට හිතන එකක් තමයි විශේෂයෙන් මම හිතන්නේ අපි ඔබ්වියස්ලි ඒක පොඩි කාලේ ඉඳන් ෆවුන්ඩේෂන් එකක් ඕනේ. ඒක මොකද මැතමැටික්ස් කියලා කියන්නේ ලැන්ග්වේජ් එකක්නේ. ඒතර ඒක භාෂාවක්, ඒක විද්‍යාවේ භාෂාවනේ. එතකොට ඒ කියන්නේ භාෂාවකට බේස් එකක් ඕනනේ, මූලාරම්භයක් තියෙනවනේ, ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර පොඩි කාලේ ඉඳන් ඒක දෙන එකේ ඒ ගුරුවරයාගේ වගකීමක් තියෙනවා කියලා මම හිතනවා. ළමයාගේ පැත්තට මේක බෝලේ පාස් කරන්න නැතුව. මොකද ඒක තේරෙන්න උගන්වන්න අවශ්‍යතාවයකුත් තියෙනවා. මොකද ගොඩක් ළමයි මට පර්සනලි කියලා තියෙනවා මේ ඒගොල්ලන්ට උගන්වපු විදිහත් එක්ක සහ මොකද ඒගොල්ලන් අර දැන් ඒ ගාන හදාගෙන බැරුණාමත් සමහර ගුරුවරු බුලී කරන ගතියක් තියෙනවා කියලා ඒක මට ඇහිලා තියෙනවා සහ ගුරුවරු එහෙම කියනවා කියලා මේ ස්ටුඩන්ට්ස්ලා කියලා තියෙනවා. ඒතකොට ඒකත් එක්කත් පොඩි එනවනේ මේ අර බැහැ කියන කොල්ලට දැම්මට පස්සේ බැහැ කියලා එක. ඇත්තටම බැරිද කියන ප්‍රශ්නේ ආයෙ උතන්ට එනවා. අනිවාර්යයෙන්. හරි. එතකොට දැන් මට අනුව දැන් අමාරු විෂයක් ඇහුවනේ. අමාරු විෂය කියන්නේ ගණිතය අමාරු දෙක අමාරු එක සරල කරලා ගන්නේ කොහොමද වගේ එකක්. එතකොට මට හිතෙන්නේ දැන් මම තේරුම් ගත්ත විදිහට ගානක් ගත්තම කියන්නේ ප්‍රොබ්ලම් එකක් ගත්තම ප්‍රොබ්ලම් එක මුලින්ම අපි ගාන හදන්න කලින් තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මම හිතන්නේ ගානක් හදන එකේ ස්ටෙප්ස් කීපයක් තියෙනවා. ඒකේ එකක් තමයි කමියුනිකේෂන්. ඒතර ගාන කියවලා ගානේ තියෙන අදහස කොමියුනිකේට් වෙන්න ඕනේ මගේ ඔළුවට. මම ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට ගාන මට කොමියුනිකේට් වෙනවා මම නම් ගාන හදන කෙනා.
ඊට පස්සේ දැන් ගාන තේරුම් අරගෙන ගාන ඉස්සරහට යන්න නම් මට ඒ කියන ලෙසන් එක ගැන නොලෙජ් එකක් තියෙන්න ඕන. දැනුමක් තියෙන්න ඕන. ඒතර කොමියුනිකේට් වෙච්ච එක ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙන්නේ ඒ කියන ලෙසන් එක ගැන නොලෙජ් එකක් තියෙනවා නම්. ඒ කියන්නේ ලෙසන් එක ගැන අවබෝධයක් තියෙනවා නම්. මොකද්ද ඇත්තටම මේකෙදි කියන්නේ මේකේ තියෙන රූල්ස් මොනවාද? මේක ඉස්සරහට අරන් යන්න පුළුවන් කොහොමද කියන එක ගැන නොලෙජ් එකක් ඕන. ඊට පස්සේ ඔය දෙකම තිබුණත් අපිට ඇනලිටිකල් පාර්ට් එකක් තියෙනවානේ. මොකද දැන් ගානක ගත්තාම අපිට කොමියුනිකේට් වෙනවා නොලෙජ් එකෙන් තේරුම් ගන්නවා මේක තමයි කෑල්ල කියලා. ඊට පස්සේ අවසාන උත්තරයට යන්න අපි ඇනලයිස් කරන්න ඕනේ. මේක තමයි යන පාත් එක කියලා. මේවා තමයි දාන රූල්ස් කියලා. දැන් අපි දන්න රූල්ස් ඔක්කොම එකපාරට එකට දාන්නත් බෑ. ඒතකොට ගැළපෙන එකයි දාන්න ඕනේ. එතකොට ඒ විදිහට අපිට විෂන් එකක් ඕනේ ගාන හදාගෙන යනකොට. ඒ කියන්නේ හැම ගානකම නෙවෙයි සමහර ගාන නම් හදලා බලලා තින් වැරදිලා ඒක හිම තමයි. ඒනවට යම්කිසි ඇනලිටිකල් නොලෙජ් එකක් ඕනේ අපිට. ඇනලිටිකල් ස්කිල් එකක් ඕනේ අපිට. ඒතර ඇනලිටිකල් ස්කිල් එක දැන් කොමියුනිකේෂන් හොඳට තිබුණත් හොඳට කොමියුනිකේට් වුණත් නොලෙජ් එක තිබ්බත් ඇනලිටිකල් ස්කිල් එක හොඳටම තියෙන අයත් ඉන්නවා. හැබැයි විභාගයට ලකුණු අඩුයි. ඒතර ඒකෙදී මම දකින්නේ ප්‍රසන්ටේෂන් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි තේරුම් ගත්ත එක අපි කොමියුනිකේට් වෙච්ච එක ඒතර නොලෙජ් එකකින් ඒක අපි කනෙක්ට් කරගත්ත එක ඇනලයිස් කරපු එක. ඒතර දැන් උත්තරේ බලන කෙනාට මේ කියන කෙනා ගාන තේරුම් ඔය කියන ස්ටෙප්ස් තුන පාස් කරන් තමයි මෙතනට අවිල්ලා තියෙන කියන එක බලන කෙනා තේරුම් ගන්නේ ලියන කෙනා ප්‍රසන්ට් කරන විදිහ. එතකොට ප්‍රසන්ට් කරන්න දන්නේ නැත්නම් එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උත්තරේ ලියන විදිහ අවශ්‍ය ස්ටෙප්ස් ටික. ඒක දන්නේ නැත්නම්. එතකොට දැන් මට හිතෙන්නේ ඔය කියන ස්ටෙප්ස් 4 ෆලෝ කරා නම් කියන්නේ මම හිතන්නේ ගුරුවරයෙක්ටත් ඒක වටිනවා ළමයාගේ මොන පොයින්ට් එකේද අවුල තියෙන කියලා අඳුරගන්න. සහ දැන් ටිකක් වැඩිහිටි ශිෂ්‍යයන්ට නම් Tamanටවත් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ඒකත් පහසුයි කියලා මට හිතෙනවා. එතකොට ඔය කියන කොටස් 4න් කොයි කැලේද මගේ ප්‍රශ්නේ තියෙන්නේ? මම ගාන හරියට කියවන්නේ නැති එකේද ප්‍රශ්නේ තියෙන්නේ? නැත්තම් මට නොලෙජ් එක අඩුකමක්ද තියෙන්නේ? නැත්නම් මම නොලෙජ් එක ගන්න ඕනේ. ඇනලිටිකල් ප්‍රශ්නයක් තියෙනවා නම් ගණන් හදලා හරි එහෙම කිසියම් ක්‍රමවේදයකින් ඇනලිටිකල් ස්කිල් එක Tamanට තියෙන පොටෙන්ෂල් එකට අනුව වැඩි දියුණු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔය මොකක් තිබුණත් විශේෂම කියලා මම දකින ඉම්පෝටන්ට්ම කැලේ මෙතන ප්‍රසන්ටේෂන්. ඒක කොහොමද ප්‍රසන්ට් කරන්න කියන එක. කියන්නේ අවසාන උත්තරේ දක්වා යන්නේ කොහොමද? අවසාන උත්තරයට ගියත් හරියක් නැහැ කියන දැන් ප්‍රොබ්ලම් එකක් නේ මේ සෝල්ව් කරන් ඉන්නේ. එතකොට ඉලක්කමක් කියලා කියන අන්තිම උත්තරේ ඉලක්කමක් කියලා කියන්නේ ඒක සෝල්ව් කරාට පස්සේ එන ගණිතමය උත්තරයක් මිසක් අර ෆයිනල් අවුට්කම් එක නෙවෙයි. එතකොට ඒක කොහොමද ඉන්ටර්ප්‍රිට් කරන්නේ? මෙන්න මේකයි අපි දෙන්න ඕනේ කියන එක. කියන්නේ ඒ ගාන ප්‍රොබ්ලම් එක සෝල්ව් කරලා අපි ඉන්ටර්ප්‍රිට් කරන්නේ මේකයි කියන එක. අර නියුමරිකල් වැලියු එකෙන් එයා කොහොමද ට්‍රාන්ස්ලේට් කරගන්නේ මැතමැටිකල් ලැන්ග්වේජ් එක තුලින් කියන ඔය කියන ඉම්පෝටන්ට් කැලි ටිකක් මට හිතනවා තියෙනවා කියලා. කියන්නේ මම දැනට මම තේරුම් ගන්න තියෙන්නේ එහෙම. එතකොට ඒක ගුරුවරු සහ ශිෂ්‍යයෝ කියන දෙපාර්ශවයම අවයා වෙනවා නම් හොඳයි කියලා මට හිතුණා. වෙන ගුරුවරයෙක්ට වෙන විව් එකක් තියෙන පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ මගේ විව් එක. ඊට පස්සේ දැන් අර ඔබතුමා ඇහුවනේ තව එකක් කියන්නේ මේකට බය ඇයි? දැන් එහෙම ගත්තාම මට මෙහෙම අත්දැකීමකුත් තියෙනවා. දැන් ඉතිහාසය වගේ විෂයන් ගත්තාම මම ඉතිහාසෙට ඉස්සර මං එච්චර ප්‍රිය කරන විෂයක් නෙවෙයි. දැන් මොකද ඒ කියන්නේ ඇයි මේක කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. මොකද දැන් මට තිබෙච්ච එකම ඔබ්ජෙක්ටිව් එක පාඩම් කළා විභාගයට ලියලා ලකුණු අරන් එන එක. ඒතර එතනින් එහාට ඔබ්ජෙක්ටිව් එකක් මේකේ තියෙන හරයක් මට පේන්නේ නැහැ. ඒතර මං ඉස්සර ඉතිහාසයට ආස නැහැ. දැන් මං විතරක් නෙවෙයි මගේ දැන් මම ඉන්නේ ටිකක් අර මැත්ස් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආපු යාළුවෝ ටිකක් නේ මට ඉන්නේ. සහ මට හම්බෙන ශිෂ්‍යනුත් එහෙමයි. දැන් මම කැලණි විශ්වවිද්‍යාලයේ වැඩ කරනකොට එතකොටත් මම හිටියේ සයන්ස් ෆැකල්ටි එකේ. එතකොට ඒ හම්බෙන්නේත් මට සේම් බෑග්ග්‍රවුන්ඩ් මට මේ හම්බෙන්නේ. එතකොට ඒගොල්ලෝ ටිකක් ඔය ඉතිහාසය, ජියෝග්‍රැෆි පැත්තට චුට්ටක් කැමති අය නෙවෙයි. ඒකට අපිට අර එකපාරම දැන් මගේ සබ්ජෙක්ට් එක ගත්තාම දැන් මගේ ඒවියේෂන් ලොජිස්ටික්ස් මගේ ප්‍රධාන මේ ඩොමේන් එක. එතකොට ඒකෙදි එකපාරටම අපි ලොජිස්ටික්ස් ගැන ගන්නකොට අපිට එකපාරට ලෙසන් එකක් කරනවා හිස්ටරි ඔෆ් ලොජිස්ටික්ස්. අපිට ඔලුවට එනවා අම්මට සිරි මේකෙත් මේ හිස්ටරි තියෙන මොන මල කරදරයක්ද මේ වගේ එක. එතකොට දැන් ඒවියේෂන් පැත්තට ගියාම අයිනෝ හිස්ටරි ඔෆ් ෆ්ලයිට්. එතකොට දැන් මම දැන් හිස්ටරි ඔෆ් ෆ්ලයිට් වීඩියෝ එකක් මගේ ස්ටුඩන්ට්ස්ලාට දාලා පෙන්නනකොට මට ඒගොල්ලන්ගේ මොනවත් අර සබ්ටයිටල්ස් පේනවා. මෙතනත් හිස්ටරි තියෙනවානේ. වගේ එකක්. සමහර අයගේ. හරිද? එතකොට දැන් ගණිතයේද ප්‍රශ්නේ තියෙන්නේ එතකොට. වගේ එකක් එනවා තියෙන ඇනලිටිකල් මේ ස්කිල් එකක් ඕනේ කෙනෙක්. අපි ඔය කියන්නේ අපිට තියෙනවානේ අර මොනවාද ඉන්ටෙලිජන්ස් වර්ග තියෙනවා කියලා අර මේ එතකොට ඒකේ අර පොඩ IQ ලෙවල් එකේ
හයි කිසියම් ලෙවල් එකක් ඕන බව ඇත්ත. ඒතොර තව ඉන්ටෙලිජන්ස් වර්ගයක් තියෙනවනේ. එතකොට දැන් අර විෂයන් වලට සාපේක්ෂව ගත්තම ඒක අර මම කලින් කිව්වේ බුද්ධිමය සම්බන්ධය මනුස්සයර සාපේක්ෂයි. එතකොට අපිට විෂයන් ඒ විදිහට ජෙනරලයිස් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ මනුස්සයාගේ තියෙන ඇබිලිටිස් ගණිතය කියන එකෙන් කියන්නේ ඒ පැත්තට යන්නේ නැතුව ගණිතය කියන විෂය තමයි අමාරු කියලා විෂය පැත්තෙන්ද අපි ඒක විව් කරන්නේ. වගේ එකක් තමයි මට හිතෙන්නේ. ඇත්තටම ඉතාම ගැඹුරු පැහැදිලි කිරීමක් අපි ගොඩක් ගැඹුරු සංවාදයක් තමයි මේ කරගෙන යන්නේ. ඉදිරියටත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙහෙම අපි කතා කරගෙන යනකොට මම අපේ කතිකාචාර්යතුමිය දෙසට යොමු වන්න කැමතියි. ඔබතුමියගේ තියෙන අත්දැකීම සහ ඔබතුමියගේ තියෙන කියවීම කොහොමද මේ ගැන? ඇත්තටම මේ ගණිතයට බය මොකද්ද මේ අමාරුද කියන එක ගැන ඔබතුමිය කොහොමද ඇත්තටම සංගීතය සහ ඒ සියලු ඒ සංගීතය සහ ගණිතමය විෂයන් පිළිබඳව ඔබතුමියට තියෙන අත්දැකීම ගැන මම දැනගන්න කැමතියි. ඔව් ධනුෂ්ක, මම ඊට පෙර සඳහන් කරා වගේ මට මගේ පාසල් කාලය ගත්තොත් මමත් ඇත්තටම බය විෂයක් කියලා මම කියන්නේ නැහැ පෞද්ගලිකවම. මොකද මම ඇත්තටම කැමති ගණන් හදන්න. එතකොට මට මතකයි විද්‍යාවේ තියෙන කරුණු හොයන්න. ඉතින් මට එහෙම කැමැත්තක් තිබුණා. ඉතින් මම එතනින් තමයි දකින්න පටන් ගත්තේ. කියන්නේ ඇත්තටම සංගීතය කරා කියලා ගණිතය බැරිවීමක් හෝ ගණිතයට තියෙන අකමැත්ත වැඩිවීමක් හෝ වගේ දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒත් එක්කම මම කැමති දැන් මම සංගීත විද්‍යා අධ්‍යනාංශයේ තමයි වැඩ කටයුතු සිද්ධ කරන්නේ සහ මම ඉගෙන ගත්තේ අධ්‍යාපනය ලැබුවේ. එතකොට අපිට සංගීත විද්‍යා අධ්‍යනාංශයේදී අපි ඉගෙන ගන්නවා ෆිසිකල් ඇන්ත්‍රොපොලොජි, ඊට පස්සේ ෆිසිකල් සයන්ස් සහ ඊට අමතරව අපි ඉගෙන ගන්නවා ඇන්ත්‍රොපොලොජිකල් කරුණු, කල්චරල් ඇන්ත්‍රොපොලොජි වගේ විෂයන්. ඒ විෂයන් ඇතුළේ අපි කතා කරන දැන් ගත්තොත් විපුලතාවයේ ධ්වනි ගුණය, තාරතාව වගේ කාරණා. ඒවත් මම හිතන්නේ ගොඩක් ෆිසිකල් සයන්සස් වලට, භෞතික විද්‍යාවට ගොඩක් නැඹුරු විෂයන්. ඉතින් එතකොට ඒත් එක්කම අපි කතා බහ කරන විද්‍යාත්මක ක්‍රමයේද අපේ කතිකාචාර්යතුමා සඳහන් කරා වගේ දැන් ගානක් විසඳන්න පැවසුවා. කමියුනිකේෂන් තියෙන්න ඕන, නොලෙජ් එක තියෙන්න ඕන, ළමයිගේ ප්‍රසන්ටේෂන් කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතින් මම මගේ ළමයින්ගේ, මගේ විශ්වවිද්‍යාලයේ මගේ ශිෂ්‍යයන්ගෙන් දකින දෙයක් තමයි ඇත්තට මේ දරුවන්ට ඒ දරුවන්ගේ වැඩ කටයුතු කරන්න ඒගොල්ලන්ට කමියුනිකේෂන් ස්කිල්ස් තියෙනවා, ඒගොල්ලන්ගේ නොලෙජ් එක තියෙනවා සහ ඒගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් ස්කිල් එක. ඒගොල්ලෝ මම හිතන්නේ දරුවෙක් ස්ටේජ් එකක් උඩට ගිහිල්ලා සාමාන්‍යයෙන් ගොඩාක් ලොකු ඔඩියන්ස් එකක් ඉස්සරහා performance එකක් ඉදිරිපත් කරනවා කියන්නේ ධනුෂ්ක මං හිතන්නේ ඒක ලේසි පහසු කාරණාවක් නෙමෙයි ඇති වෙන්නේ. අර ඒ අපිට වෙලෙන ස්ට්‍රෙස් එක, වෙලේ අර ඔඩියන්ස් එක දකිනකොට ඇති වෙන ප්‍රෙෂර් එක, හැම දෙයක්ම ඕන සංගීතය හදාරන කෙනෙක් සංගීතමය performance එක කියන්නේ ප්‍රාසංගිකව දෙයක් ඉදිරිපත් කරනකොට ඒ දරුවා හෝ ඒ සංගීතමය කටයුතු වල යෙදෙන පුද්ගලයා ඒ දේවල් ඔක්කොම සමබර කරගෙන ඒ දේවල් ඔහුගේ ඉදිරිපත් කිරීම කරනවා. ඉතින් ඒ කාරණාව මම සඳහන් කරේ. දැන් අපේ තියෙනවනේ අපේ ලංකාවේ තියෙන ගොඩක් සංස්කෘතිකමය දෙයක් එක්ක මම හිතන්නේ අපේ කතිකාචාර්යතුමා ඒ කාරණාවත් සම්බන්ධ කරා. අපේ අර තියෙන ගණිතයට බය නැත්නම් අර ගණන් හදන්න බැරි නම් මෙහෙමයි දරුවා මැටි දරුවේ මැට්ටෙක්. දැන් මට මතකයි මගේ මම පාසල් යන කාලේදී ළමයින්ට බැලලා තියෙනවා ළමයින මම මැට්ටෙක් ගානක්වත් හදාගන්න බෑ. ඔය මියුසික් ක්ලාස් එක මියුසික් රූම් එකට වෙලා ඉන්න කියලා වගේ කාරණා අපි කතා අපේ ගුරුවරු කියනවා ඒ දරුවන්ට බෑ කියන දේ කියනවා. ඉතින් ඒ මම හිතන්නේ අර සයිකොලොජිකලි ඒ දරුවාට ගුරුවරයෙක් ලබා දෙන දේ තමන්ගේ දෙමාපියන් ලබා දෙන දේ තමයි ඒ දරුවාගේ ඔළුවේ රැඳෙන්නේ. ඉතින් ඒත් එක තමයි දරුවා තීරණය කරන්නේ මට මේ විෂය පුළුවන්ද මට මේ විෂය බැරිද කියන එක. මම දකින්නේ ධනුෂ්ක දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයව ගත්තාත් පාසල් ශිෂ්‍යයව ගත්තාත් ඒ දරුවමයිනේ. එතකොට අපි දරුවෙක් ඉගෙන ගන්න දැන් අපි ගත්තොත් හොවර්ඩ් ගාර්ඩනර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය ගත්තොත් ඉන්ටෙලිජන්ස් කීපයක් තියෙනවා අපේ කතිකාචාර්යතුමා සඳහන් කරා වගේ. එතන මියුසිකල් ඉන්ටෙලිජන්ස් කියන්නේ තව ඉන්ටෙලිජන්ට් එකක්. තව බුද්ධිමය දෙයක්. ඉතින් ඒ බුද්ධිමය කාරණාවත් එක්ක මම හිතන්නේ න්‍යායයන් ඊට අමතරව World Health Organization WHO වගේ ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධාන වගේ ආයතන පර්යේෂණ වලින් ඔක්ස්ෆර්ඩ්, හාවර්ඩ් වගේ විශ්වවිද්‍යාල පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා දරුවෙක්ගේ ඇනලිටික් පැත්ත, දරුවෙක්ගේ සයිකොලොජිකල් පැත්ත, දරුවෙක්ගේ පර්සනැලිටි ඩෙවලොප්මන්ට් පැත්ත, කොග්නිෂන් වගේ දේවල් වලට සංගීතමය කාරණාව
වලට දරුවෙක් එළඹීමෙන් ඒ දරුවාගේ ඩිවලොප්මන්ට් එකක් ඇති වෙනවා කියන දේ. ඉතින් එතනින් එහාට ධනුෂ්ක මම හිතන්නේ අපිට තවත් සාක්ෂි අපි තවත් මේ වගේ සාකච්ඡා සිදු කළ යුතු නැහැ. ඇයි මේ පර්යේෂණ වලින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මම අපේ වැඩසටහන නරඹන දෙමාපියන්ගෙන් ආදරණීයව ඉල්ලන්නේ මගේ ඉල්ලීම තමයි ඔබේ දරුවාව කලාවට යොමු කරන්න. මම කියන්නේ දරුවාව කලා කටයුතු සඳහාම පමණක් නෙවෙයි දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් එක්කම දරුවාට කලාව සඳහා දරුවාට ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න දරුවාගේ එදිනදා වැඩ කටයුතු වලට දවසකට ඒ දරුවාට දෙන්න ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න අරන් දෙන්න වයලින් එකක් දරුවා කැමති ඉන්ස්ට්‍රුමන්ට් එකක් අරන් දෙන්න. එතකොට ඒ දරුවාගේ තියෙන පර්සනැලිටි එක දරුවාගේ තියෙන කොග්නිෂන් එක දරුවාගේ තියෙන අර සෝෂල් කනෙක්ෂන් සෝෂල් බොන්ඩින් කියන දේවල් ඒව සියලු දේම දරුවා සමබර කරගෙන යාවි. ඉතින් අර මගේ අත්දැකීමත් එක්ක මගේ කියවීමත් එක්ක මගේ පර්යේෂණ කටයුතුත් එක්ක මම දකින්නේ මගේ දැක්ම එක ධනුෂ්ක. ඔව්. ඉතින් අද අපේ අරුණානන්දේ වැඩසටහනේ අවසානයේ කරා අපි කෙමෙන් ළඟා වෙනවා. ඉතින් අපේ අවසාන ප්‍රශ්නය විදිහට මම කැමති ඔබ දෙපළටම මේ ප්‍රශ්න යොමු කරන්න. ඇත්තටම මෙහෙම කතාවක් තියෙනවානේ. මියුසික් කරන අයට මැත්ස් ඇලර්ජික්ද? නැත්නම් මැත්ස් කරන අයට මියුසික් ඇලර්ජික්ද? නැත්නම් කොහොමද මේ ප්‍රකාශය ඇත්තටම සාපේක්ෂයි? මම කැමති ඔබ දෙපළගෙන්ම අහලා දැනගන්න කොහොමද මේ විෂයන් දෙකේ සහ සම්බන්ධතාවය ගොඩනගන්නේ ඔබතුමන්ලා දෙපළගේ දැනුමට අනුව. ඉතින් මම කැමති ඉස්සෙල්ලාම අපි කතිකාචාර්යතුමා වෙත යමු වෙන්න. කොහොමද ඔබතුමාගේ අදහස? ඇත්තටම ධනුෂ්ක මගේ අත්දැකීම ගත්තොත් මම ඉස්සර ගානක් හදන්නෙත් මියුසික් ට්‍රැක් එකක් දාගෙන. එතකොට මේ ඒක මට බාධාවක් වෙලා නැහැ ඇත්තටම. එතකොට මට ගාන හදන්න අර හොඳට හිතන්න සහ ඒ වයිබ් එක ගොඩනගන්නේ මේ සංගීතමය මේ පසුබිමකින්. එතකොට දැන් ඒක එහෙම නොවෙන අයත් ඉන්න පුළුවන්. එතකොට දැන් මගේ අත්දැකීම අනුව මට ඒක බාධාවක් වෙලා නැහැ. සහ දැන් අපි වුණත් අපේ ලයිෆ් එකේ දැන් ගණන් විතරක් හදාදින්නත් බැහැනේ. එතකොට අපේ ලයිෆ් එකේ අපි රිලැක්ස් වෙන්න පාවිච්චි කරන ලොකුම ටූල් එකක් තමයි මියුසික්. අපි රස විඳලා ඒක ගොඩක් රිලැක්ස් වෙන්න යූස් කරනවා. සහ දැන් මට ඒක මෙහෙම පැත්තකින් හිතෙනවා දැන් මේ කතිකාචාර්යතුමිය එන්නේ මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්. එතකොට සංගීත පීඨයකින් ඒ අදාළ දෙපාර්තමේන්තුවකින්. එතකොට දැන් මේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයක් බිහි වෙලා තියෙන්නේ ඇයි? එතකොට මේ විදිහට රිසර්ච් කර මේ විදිහට මේ සංගීතය සහ මේ අනිකුත් කලා විෂයන් මේ තවදුරටත් වැඩි දියුණු කරන්නේ ඇයි? එතකොට ඇත්තටම සංගීතයට සහ කලාවට ඩෙප්ත් එකක් නැද්ද? ඩෙප්ත් එකක් නැත්නම් ඒ විශ්වවිද්‍යාලයක් තියෙන්නේ. එතකොට මෙච්චර රිසර්ච් කර මේවත් වැඩි දියුණු කර මේවෙන් ග්‍රැජුවේට්ස්ලා බිහි කර ප්‍රොෆෙෂනල්ස්ලා හද මේ තරම් තීව්‍රව ඒක ඉදිරියට ගෙන නිසා නෙවෙයිද අපි සංගීතය මෙච්චර රසවත් විඳින්නේ. ඒක තියෙන මේ අර අපි කියන්නේ ඒකට අතර වැලිව් එකක් නැද්ද කියලා ප්‍රේක්ෂකයාට හිතන්න අවස්ථාවක් හොඳම උදාහරණයක් විශ්වවිද්‍යාල පැවතීමම මම කියන්නේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ හැමතිස්සෙම ඕනම සබ්ජෙක්ට් එකකට ඕනම විෂයකට ඒකට අදාළ වැලිව් එකක් තියෙනවා. ඒතකොට ගණිතයට විතරක් නෙවෙයි වැලිව් එකක් තියෙන්නේ. ඉංජිනේරු පීඨයකට විතරක් නෙවෙයි වැලිව් එකක් තියෙන්නේ. වෛද්‍ය පීඨයකට විතරක් නෙවෙයි වැලිව් එකක් තියෙන්නේ. ඒතකොට මේ හැම විෂය ධාරාවකටම මේකට අදාළ වැලිව් එක තියෙනවා. එතකොට අපිට අර පොඩි කාලේ ඉඳන් එන ප්‍රශ්නය අනුව දැන් අපිට ලින්ක් කරන්න නැහැ අපේ මේ සිස්ටම් එකේ හැටියට මේ විෂය මේ ලෝකේ මොනවටද පාවිච්චි කරන්න කියලා. ඒතර සමහර මේ ශිෂ්‍යයන්ට තියෙන කේස් එකක් නෙමෙයි. හේතුවක් නැතුව දැන් ගොඩක් අයට ඒක තියෙනවා. ඇත්තටම මිනිස්සෙක් ගත්තම අපි හේතුවක් නැතුව මොකද මොටිවේෂන් එකක් නැතුව දෙයක් කරන්න බෑනේ. ඒතර අපිට දෙන එක මොටිවේෂන් එක අර එක්සෑම් එක කොට දාගන්න ඕන කියන මොටිවේෂන් එකනේ. ඒක කොට දාගත්තු විතර ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් කියන එකනේ. ඒත් විෂන් එකක් පෙනිලත් නෙවෙයි මම නම් එහෙම කරේ. ඊළඟ ස්ටෙප් එක මොකද්ද යන්න ඕන හින්දා. ඊළඟ ස්ටෙප් එකට ගියට පස්සේ ඊළඟ ස්ටෙප් එක දකින්න. එතකොට එහෙම ඇවිල්ලා අවසානයේ මගේ මම කැමති වෘත්තියක් මම කරන එක වෙන කතාවක්. ඒ වුණාට දැන් අපිට කියන්නේ ඒ අදාළ විෂයන් රසවත් වෙන විදිහට හේතුව පැහැදිලි කරලා මෙන්න මේ හේතුවටයි මේක උගන්වන්නේ මෙන්න මේ හේතුවටයි මේක ඉගෙන ගන්න කියන පොයින්ට් එක දෙන්න පුළුවන් නම් මම හිතනවා ඕනම විෂයක තියෙන වැලිව් එක ශිෂ්‍යයාට ඒත්තු ගැන්වෙයි කියලා. දැන් තව අපි කොටසක් ගත්තොත් අර මේ මනෝවිද්‍යාවේ තියෙනවානේ මනෝවිශ්ලේෂණය සයිකෝ ඇනලිසිස්. එතකොට ඇත්තටම ඇනලිටිකල් නොලෙජ් එකක් නැත්තම් ඒක කරන්න පුළුවන්ද? ඒතකොට දැන්
අපේ කොන්ටෙක්ස්ට් එක ගත්තම සයිකෝඇනලිසිස් කරන්න කියන සයිකොලොජි කියන විෂය හදාරන්නෙම ආර්ට්ස් කරන ස්ටුඩන්ට්ස්ලා. එතකොට ආර්ට්ස් කරන ස්ටුඩන්ට්ස්ලාට ඇනලිටිකල් බ්‍රේන් එකක් නැත්නම් ඇනලිටිකල් ස්කිල් එකක් නැත්නම් එයාලා කොහොමද ඒක කරන්නේ? නේද? එතකොට මැත්ස් කියන විෂයද ඒක තියෙන්නේ කියන එකේ ප්‍රශ්නයක් තියෙනවනේ නේද? එතකොට අපි ඒකේ අර බුද්ධි වර්ග තියෙනවානේ. දැන් ඔය එකක් IQ කියන එක ඇනලිටිකල් පැත්තට අදාළ කැලලක් තියෙනවා. සහ ඔබතුමිය කලින් එක්ස්ප්ලেইন කරා මියුසික් වලට අදාළ ඒ සම්බන්ධයෙන් බුද්ධිමය තත්වයක් තියෙනවා. ඊට පස්සේ ලැන්ග්වේජස් සම්බන්ධයෙන්, එතකොට අපේ බොඩි එක හසුරවන එක සම්බන්ධයෙන් ඒ විදිහට එක ඉන්ටෙලිජන්ස් ලෙවල්ස් වර්ග තියෙනවානේ. එතකොට ඉමෝෂන්ස් කන්ට්‍රෝල් කරන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් පැත්ත ගත්තාම ඒ පැත්තක් තියෙනවා. එතකොට IQ විතරක් නෙවෙයි තියෙන්නේ නේද? එහෙම ගත්තම එහෙම තර්කානුකූල බලුවොත් ප්‍රේක්ෂකයාට ඒක තර්කානුකූලව හිතලා බලන්න අපේ අවස්ථාවක් දෙමු නේ. අපි අපේ ඔපිනියන් එකම කියනට වැඩි අපි එතකොට විවිධාකාර ඔපිනියන්ස් තියෙන පුළුවන්. එතකොට අපි මෙහෙම පොයින්ට්ස් ටිකක් ඕපන් කරලා දුන්නම හිතලා Tamanට ගැලපෙන විදිහකට ඒක ප්‍රේක්ෂකයා හදාගන්නේ නේද? ඔබතුමී මොකද හිතන්නේ ගැන? ඔව් ධනුෂ්ක සහ කතිකාචාර්යතුමනි බොහොම ස්තුතියි. ඔබ අර පැවසුවා විදිහට මම දකින දෙයක් තමයි දැන් ඔහුගේ ප්‍රකාශය. ඔහු ගණිතමය ගැටලුවක් විසඳනකොට ඔහු සංගීතමය පසුබිමක තමයි සවන් දෙමින් තමයි ගණිතමය කටයුතු වල සිදු කරන්නේ. ඉතින් එතකොට දැන් මම ඒත් එක්කම කැමති පොඩි කාරණාවක් අපි ගත්තොත් සංගීත චිකිත්සාව වගේ ගත්තොත් දැන් සංගීත චිකිත්සාව මගේ විෂය ධාරාව විදිහට මම හදාරනවා. මගේ පරිශන කටයුතු සිදු කරනවා. එතකොට මම දකින දෙයක් තමයි අපේ ගොඩාක් අපේ ක්ලයන්ට්ස්ලාට අපිට හම්බෙන්නේ අපේ රෝගී අපේ පුද්ගලයන්ට අපේ ක්ලයන්ට්ස්ලාට අපි කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට සංගීතයට සම්බන්ධයෙන් දැන් අපි ගත්තොත් ගොඩක් වෙලාවට ගොඩක් කන්සල්ටන්ට් සයිකියාට්‍රික්ලා ගොඩක් සයිකොලොජිස්ට්ලා වගේ පුද්ගලයන් ඒගොල්ලෝ හෙල්ත් සෙක්ටර් එකේ ඉන්න අපේ ගතති විෂය ශාස්ත්‍රීය ප්‍රවීණයෝ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට යොමු කරනවා මේ ක්ලයන්ට්ස්ලාව ඔබ සංගීතයට සවන් දෙන්න, ඔබේ මනස සැහැල්ලුව තියාගන්න. එතකොට ඔබට පුළුවන් කටයුතු කරන්න. ඉතින් ඒත් එක්කම දැන් මේ මෙතුමා සඳහන් කරා වගේ තමයි ඇත්තටම විශ්වවිද්‍යාලයක් පවතිනවා වෙනම සංගීත කටයුතු හදාරන්න. සහ දැන් එතුමා සඳහන් කරපු තව දෙයක් තමයි සයිකෝඇනලිසිස් පැත්ත. එතකොට මේ සයිකෝඇනලිසිස් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මේ න්‍යායයන් අනුගමනය කරන්නේ ඒ පිළිබඳ හදාරීම් කටයුතු කරන්න ඇත්තටම සයිකොලොජි කරන මේ කලාව හදාරලා ආපු දරුවන්. ඉතින් එතකොට මගේ එතුමා ඉදිරිපත් එතුමාගේ ප්‍රකාශයත් සමග ඉතින් මගේ තියෙන ගැටලුවත් ඒක. එතකොට දරුවෙක්ට එහෙම ඇත්තටම ඇනලිටික් පැත්තක් එන්නේ නැද්ද? දරුවෙක්ගේ ඇනලිටිකල් පැත්ත නැති වෙලා යනවද? මේ නියුමරිකල් ස්ටඩීස් ඒගොල්ලන්ට ඒවට බලපෑමක් සිද්ධ වෙනවද? ඒක නෙගටිව් බලපෑමක්ද? ඒක පොසිටිව් දෙයක්ද කියන එක හරිම සාපේක්ෂයි දරුවගෙන් දරුවට. ඒක වෙනස් වෙනවා. ඉතින් මම කැමති දැන් මේ කතා බහ එක මම හිතන්නේ මේ කතා බහ විෂය මම හිතන්නේ විෂයන් කිහිපයක් පිළිබඳව අපි කතා කරනවා. විෂය ශාස්ත්‍රයන් අපි ගත්තත් quantitative qualitative studies මේ ඔක්කොම අපි මේ දැන් කතා කරන්නේ. ඉතින් මේක එක මම දකින දෙයක් තමයි අපි සංගීතමය කටයුතු වලට අනිවාර්යයෙන්ම ගණිතමය දේවල් අපිට අවශ්‍ය වෙනවා. දැන් මම පෙරත් සඳහන් කරා හොවර්ඩ් ගාඩන් වෙනම බුද්ධිමය දෙයක් සඳහන් කරනවා ඔහුගේ තියරිය ඔහුගේ න්‍යාය මත සංගීතමය බුද්ධිය කිය. ඉතින් ඒ වගේ තමයි දැන් එතුමා සඳහන් කරා වගේ අපිට අනිවාර්යයෙන්ම සංගීතමය කටයුතු සිදු කරන්න අපි ෆිසිකල් සයන්සස් වල අපි සංගීත විද්‍යා අධ්‍යයනාංශයේ සංගීත විද්‍යා කටයුතු සිදු කරනකොට අපිට අනිවාර්යයෙන්ම මේ ධ්වනිය පිළිබඳව ධ්වනික අධ්‍යයනයන් කරනකොට අනිවාර්යයෙන්ම අපිට ගණිතමය දේවල් රේෂියෝස් අපිට අවශ්‍ය වෙනවා ෆන්ක්ෂන්ස්. එතකොට ඒ වගේ දේවල් වලට මේ ගණන් තමයි තියෙන්නේ අත්තටම අපිට හදාන්න. ඉතින් එතකොට මම දකින දෙයක් තමයි මේ විෂයන් ශාස්ත්‍රය කිසිවක් මෙහෙම අපිට එක ඉරකින් බෙදලා වෙන් කරන්න බෑ. මේක මේ විෂය මේ ළමයින්ට මෙතරමයි කරන්න පුළුවන් සහ මේ විෂය හදාරන අයට මෙච්චරමයි කරන්න පුළුවන්. කලාව හදාරන අයට මෙච්චරමයි කරන්න පුළුවන්. එහෙම දෙයක් නෑ. මේ විෂයන් කිසිම දෙයක් අපිට තනියරකින් එහෙම වෙන් කරන්න බෑ. මේ හැමදේම එකට එක තැනකදී ඉන්ටර්ලින්ක් වෙනවා. interconnected මේ හැම විෂයම. මේක තමයි අපි හදාරන්නේ Doctor of Philosophy. මොන සබ්ජෙක්ට් එක කරාත් ගොඩක් වෙලාවට මම හිතන්නේ මෙතුමා මගේ ප්‍රකාශයත් එක්ක එකඟ වෙයි කියලා මම හිතනවා. අපි ගණිතමය විෂයක් කරාත් අපි සයන්ස් කරාත් අපි මොන සබ්ජෙක්ට් එක කරාත් අන්තිමේදී ගන්නේ Doctor of Philosophy කියන ඩොක්ටරේට් එක ගන්නවා. මම මේ කතා කරන්නේ MBBS ඩොක්ටරේට් එක නෙමෙයි Doctor of Philosophy. එතකොට අපි end of the day මේ philosophy එක තමයි අදාළ විෂයේ තියෙන philosophy එක. ඉතින් philosophy එක කියන්නේ මොකද්ද?
ඉතින් මම මේ අපේ වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන්ට ඔබ හිතන්න ඔබේ දරුවාට ගණිතමය දේවල් එක්ක සංගීතමය කටයුතු වලට ඔබේ දරුවාව යොමු කරන්න. එතකොට ඔබට දරුවගේ ඩිවෙලොප්මන්ට් එකක් දරුවගේ දියුණුවක් දකින්න පුළුවන්. ඔබේ දරුවාට වැඩ කටයුතු පහසු කරන්න ඔබ තමයි අත දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මගේ එකම ඉල්ලීම තමයි ඔබේ දරුවාව යොමු කරන්න සංගීතමය කටයුතු වලට. ඔබේ දරුවාගේ වෙනස්කමක් ඔබට එතකොට දකින්න පුළුවන්. ඉතින් එහෙම තමයි මම හිතන්නේ මගේ කතා බහ සහ ඒ පිළිබඳව මගේ අදහස මගේ පරිශන කටයුතු සහ මගේ කියවීම. ඉතින් අනුෂ්ක එහෙම තමයි. ඔව්. අනිවාර්යයෙන්ම. ඉතින් ඉතාමත් හරවත් කතා බහක් අද අපි සිද්ධ කළා. ඉතින් අපේ වැඩසටහනේ අද මාතෘකාව වුණේ දරුවෙකු කලාවට සංගීතය වගේ විෂයන් වලට යොමු වුණාම ඔවුන්ගේ ගණිතමය හැකියාව බලපෑමක් එකතු වෙනවද ඒක අඩු වෙනවද කියන කාරණාව තමයි අද අපි කතා බහට ලක් කරන්න ආරම්භ කළේ. ඉතින් අද අපේ වැඩසටහනේ අවසානයේ කරා අපි පැමිණලා ඉන්නවා. ඉතින් අද අපේ වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දුන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ප්‍රවාහන කළමනාකරණ හා කාර්යෝපාය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ බාහිර කතිකාචාර්ය බිනු ජයවර්ධන කතිකාචාර්යතුමන් ඒ වගේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ සංගීත විද්‍යා අධ්‍යයන අංශයේ බාහිර කතිකාචාර්ය සඳලියාපා අබේවර්ධන කතිකාචාර්යතුමිය. ඉතින් ඔබ දෙපළම මේ වෙනකොට ඔබතුමන්ලාගේ පශ්චාත් උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් හදාරමින් පවතිනවා. ඉතින් ඔබ දෙපළගේම ඒ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා මම ඔබට අද සමු දෙනවා. ඉතින් තවත් මෙවැනි අරුණානන්දේ වැඩසටහනක් සමගින් අපි ඉදිරියේදී හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.